පොඩ්ඩක් කොහෙද යන්නේ? ගෙදර යනවා බං. උදේ පාන්දර ඇලට ආව නාගන්න. ආයෙ ඉතින් ඉස්කෝලේ යන්න දෙන්නේ නැහනේ. එයා ඉවරයි. ඒ මොකද බා? 8 වසරක පාසල් ජීවිතේ ඊයෙන් ඉවරයි. ආයෙ නැහනේ. ඉවරටම ඉවරයි. හික්කඩු යනවනේ උඹ. දැන් අර උඹ අමාරුව. ඇයි බං? නෑ ඉතින් උඹ ඉස්කෝලේ ජීවිතේ ඉවරයිලුනේ. ඉවරයි. ඉවරටම ඉවරයි. දැන් ඉතින් ඒ වුණාට උඹ කොහමද? ටිල් තමයි. ඉවරයි. අනේ මේ දැන් බලපංකෝ උඹ ගමේ කාඩයා වගේ ඉඳි මට ඉතුරු ඕම කරගන්නී කියලා. දැන් හරිනේ. ඕකට තමයි උඹෙත් හොඳ පුකේ අමාරු තිබ්බනේ. අනේ යකෝ මහලුකට ඉගෙන ගත්ත එකෙක් නම් කමකුත් නැහැ. උඹ මහලුකට ඒ ලැලට මැත්ස් නේද කරේ? උඹට S එකක්වත් තියනවද කියපන්කෝ? අඩෝ පොඩි උපදෙසක් දුන්නේ බං ඉතින්. අනේ නිකම් ඵලයයි යකෝ යන්න. උඹත් එක්ක මට කතා කරලා කායනාස් තියෙනවා. මයි යනවා යන්න. මේ පොඩ්ඩක්. ඒක නෙවෙයි. අඩෝ බයි බං. දැන් උඹ ඉස්කෝලෙන් අස් කරාට ගෙදරින් අවුලක් නැද්ද? උඹලට මේවා කියලා වැඩක් නෑ බං. ආන් අපේ ගෙදර රට තනකොළ වගේක් තියෙනවා. මතක් කරලා ඇවිල්ලා හවස් වෙලා ඒ ටික අරන් ඵලයන්. ඕකනේ බං උඹලා වැස්සිවික් කරපු පස්සේ තමයි තනකොළ ගැන කියන්නේ. නෑ වැඩ නෑ ඵලයන්. වැස්සිට නෙවෙයි යකෝ. තනකොළ උඹට. 8 වසරක පාසල් ජීවිතය විතරයි යකෝ ඉවර. ඊළඟ අවුරුද්දේ 9 වසරක පාසල් ජීවිතේ. ඉස්කෝලේ නිවාඩු දුන්නා බං. සිංහල තේරෙන්නේ නැත්නම් දන්නේ. කඩු යනවනේ. හරි බා. විහිළුවක් කරේ විහිළුවක්. හරි බා මන් දන්නවා බං ඔක ඵලයන්. පස්සේ දෙට්ටු ඈ. හරි ඈ. මූණ හන්ද කසිප්පු කරේ තුබ. මේ ඕකෙන් කට හොදනකොට බලාගෙන ඈ. අයියෝ තවත් බලන් ඉන්නවා. මං නානකට ටියුබ් පාරක් දාලා ආවේ. උඹට පෙවෙයි. මොකද බං ආලෝකයක් තියගේ පස්ස පැත්ත වගේ. ඇයි? නෑ බං ඉතින් ආලෝකයක් තියගේ මූණේ හැටි බලංකෝ. ඒතොර ඉතින් පස්ස පැත්ත කොහමද කියලා? අනේ මේ මෙතන මට විහිළු කරන්න මූඩ් එකක් නෑ බං. දෙවිත් ලව් එක මාට්ටුලා තියෙන්නේ. කඩු යනවනේ. ඒ කොහමද එහෙමුනේ? මේකනේ බං සිද්ධිය. මේ දවස්වල ඉස්කෝලේ නෑනේ. මං තාත්තට උලන් තාත්තගේ ෆෝන් එකෙන් මැසේජ් කරා. ඊට පස්සේ තාත්තට මාට්ටුලා මැසේජ් කරේ. තාත්තා ඊට පස්සේ කෙල්ලෙක්ගේ දෙට්ට කිව්වා. ඊට පස්සේ කෙල්ලගේ ෆෝන් එක ගත්තා. මාර්ගේ එස්සේ නේ බං. ඔව් බං මොනා කරන්නද කියලා තේරෙන්නේ නෑ. දෝනි මේ සම්බන්ධය නවත්තයි බං. ෂිෂ්. කඩු යනවනේ මූයකෝ. මං ඒකට පිස්සුම වගේ ආදරය කරා බං. මං හිතුවේ නෑ මට මෙහෙම දෙයක් වෙයි කියලා. ආයෙ ගොඩේ යනවා. මං ජීවිතේ වරද්දගත්ත 8 වසරේ ඉඳන්මයි බං. ෂිෂ්. ඔබ දන්නවද? ආදරයට පුළුවන් ජීවිතයක් හදන්න වගේ විනාශ කරනවා. හරි බං මට ඕක තේරෙනවා. ඕම තමයි. දැන් හිතන්න බා හිතන්න තු හිටන්. උඹටත් මේ වගේ දේවල් පොඩි කාලේ වෙන්නේ නැතිනේ. උඹගෙත් ලෝ කීයක් නෙදලා තියෙනවද? මට තාම ගෙල්ලෙක් ඉඳලා නෑ. බෝ උඹට මේවා කියලා වැඩක් නෑ බං. මේ උඹට කිව්වොත් මගේ වතන ටිකක් අපරනවා. බං හරි. උඹට ඕක හදාගන්න ඕන උදව්ව මම ඉල්ලනවා. මම උඹට ඕන උදව්වක් කරනවා. ඉලාවටම ඕන උදව්වක්? කඩු වෙනවනේ උඹත් හත් එකයි බොක් එකයි මගේ දෙකක් නෑ. ඕන උදව්වක් ඉල්ලපන්. දැන් කරලා දෙනවා දැන්. එහෙනම් පොඩි වැඩක් තියෙනවා කරමුද? කියපන්. උඹ ලව් එක හරි ගස්සන්න ඕන දෙයක් කරලා දෙන්න. එහෙනම් උඹලගේ නංගිට ෆෝන් එක දීපන් මට මැසේජ් කරන්න. ගෙදරින් ෆෝන් එක කරන්න තියෙන්නේ. මොකද බං ඔබ මොනට වෙලා තියෙන්නේ? අර ගුණයාගේ වත්තේ හොරෙන් අඹ කඩලා හොවලා. ගුණයා හොඳටම ගැව්වා. එහෙම කොහමද බං ඔබට ගුණයා ගහන්නේ? කොහොම හරි ගැව්වා බං ඉතින් දැන් අමාරුයි. අනේ මේම සෙල්ලම් දාන්න බෑ මේරියගේ. මේරියගේ මොකම හදනවා. වරයන්. බෑව ගන්න ඕන උනට වරයන්. බෑම පිස්සුද වරයන්. ඕක ගන්න ඕන. ඕනේ නෑ බං. බෑවයි ගන්න ඕන වරයන්. ඕනේ නෑ. ඔබ බය වෙලා නේද? මේ ඕකේ පොඩි වැඩක් තියෙනවා. කරමුද? යමන්ක මං ඉක්මනට. අහන්න නැද්ද? අමන් නෑ යමන්ක ඉක්මනට. මේ එතකොට ඇයි බං ඔය වීල් බැලුවා? මේක ඔබට නෑනේ මේ බෑකප් ප්ලෑන් එකේ කොටසක්. යමන්ක මං ඉක්මනට මොන මොකලද? වරෙන් ඉක්මනට. මේ වචනයක් කතා ගන්න බා. වරෙන්.
කවුද අපේ කට ගහන්න පොප්පක් පොපලයක් වරෙන් බදන ගන්න බා ලේසි එකක් නෙමෙයි මම වරෙන් පරයක් මට මෙතන වැඩ තියෙනවා. වැරදි විනිහට තෝ අර තිබ්බේ ගහන්න ඕන ඉතුරු නෑ ඇයි මෝ කියමු මෝ ඉතුරු කරේ දැන් තමා සෙල්ලම් පටන් ගන්නෙ වරෙන් යකෝ වරෙන් බබාය මං කෝ අයියෝ කරන්න වරෙන් අවහරුයි බා අවහරුයි අපාවර ගන්න දෙන්න අයියෝ මම තොපි වැඩ කරගන්න නෑ මෙතන. හරිම අමාරුයි බා කමන්නේ යවෙන්න වැඩක් නැහැ අරු පේන්නත් නැහැ ඇයි වගේ උනට මේ පාර මටම ගැව්වේ අවුලට නෑ දැන් ගහපේ වැඩි රෙදුන්නේ නැහැ නේ ඔළුවට අඩෝ මයි බා මේ පාර වැඩි අමාරු නෑ නේ ඔළුවට අමාරු වෙන්නත් නැහැ මෙන්න මේ සරප්පෙන්න උඹට ගැහුවේ අම්මට සිරි හික්කඩුව සරප්පු මේ නිකන් හික්කඩුව නෙමෙයි එහෙනම්? හික්කඩු වයිබ් එක අලුත් මේක ගුටි කෑවත් සැපයිනේ හැමෝම දාන්න එක වගේ සෙරෙප්පු දාලා එපා වෙලාද යම් ජෙනරේෂන් එකේ ඉන්න ඔයාටම නිපදවපු කැටයම් කලාවේ රැඩිකල් පිකාසෝ හික්කඩුව සෙරෙප්පු කම්ෆර්ටබල් ඩියුරබල් වගේම අලුත්ම ඩිසයින් එක කැටයම් කලාවට වයිවර්ණ පෙරලියක් දෙන්න හික්කඩුව වයිබ් එකක් දැන් එකතු වෙලා තාරුණ්‍යයේ හැමෝගෙම අලුත්ම ට්‍රෙන්ඩ් එක හික්කඩුව ළඟම වෙළඳ සැලෙන් ඔබත් මිලදී ගන්න මාරුනේ මේ මොමව තියාගෙන දිව්වෙත් ඔය හික්කඩුව සරප්පු දාගෙනද බා ඔව් නෑනේ ඔව් වර දුවණෙක් ඉන්නද උසේන් බෝඩ් කියලා ඔව් ඌ දුවන්නේ නැහැ හික්කඩු සරප්පු දාගෙන නෑනේ ඔව් එතකොට බං මේ අපේ ගමේ මෙන් ඔය සරප්පු දැම්මට අර පුණයා වෙලේ බෑල්ටි සරප්පු දෙයක් ගන්න නැතුවනේ ඉතින් ඌ කොහොමද හික්කඩුව සරප්පු දෙකකින් එව්වේ මං උට දුන්නා මගේ සරප්පු එක උඩ ගහන්න කියලා ඈ ඔව් ඒක මගේ වෙබ් ප්ලෑන් එකේ කොට ගන්න නැවතියා මේ පාස්වෙන් ගලවද්දි අමාරු නෑනේ ඒකත් මගේ වෙබ් ප්ලෑන් එකේ කොට දාන්න හොයි චමින්දෝ මේ සුසන්තයනේ මොකෝ බා මේ උඹලා කොල්ලා මේ බෙකන් කියලා එකක් දන්නවද බෙකන් මේ කාරෙන් නැති බෙකමෙක් නෑ ඔය කාමරේටලා මොකක් ගාගෙන නැති ඊට මම කතා කරන්නේ කොල්ලා මොකෝ බං එකපාර මේ බෙකමෙක් ගැන ඈ බම් මේ අපේ එකාගේ කුණ්ඩෙට බෙකන් කියලා එකක් කරගන්න ඕනේ කියන්නේ බෙකන් නෙමෙයි තාත්තේ බෙකම් එම්බ පණ්ඩිතයන් නැති හිටපන් ඒකට මොකක්ද මේ අපේ එකාගේ තියෙන සම්බන්ධ නෑ දැන් මේ ඒ කල්ලුනේ මේකට මේවා කියලා දීලා තින්නේ ඇත්තනේ නෑ පිස්සුද මන් දන්නේ ඊරෝ එනේ මට පෙන්න ෆෝන් එකකින් ඒ කට් එක අනේ තාත්තේ මම මාදයක් තියසි කොණ්ඩේ අන්න ඔය කට් එක ගන්න අනේ තාත්තේ මට ඕනෙමයි නේ යන්කෝ තාත්තේ කඩු යනවනේ මම ඔහොම එකක් කිව්වේ නෑ මම උන්ට පිස්සු අනේ තාත්තේ මං දැක්කනේ ඊරෝ අයියත් ඒ කට් එක තමයි ගාන් ඉන්නේ නැත්තම් මං ඉස්කෝලේ යන්නේ නැහැ මට ඕනෙමයි අප්පා මං ඉස්කෝලේ යන්නෙත් නැහැ පාඩම් කරන්නෙත් නැහැ උඹ මේ අහලා පාලා පොඩි උණු නරක කරනවද ඈ පරේ කොණ්ඩේ මම ඉස්කෝල කට්ටක් කප්පා මට පරේ ඒ තාත්තේ මට දැන් 24 නේ මං ඉතින් කැමති කට්ටයක් ගැහුවා මොකද මේ අනික මං බෙකම් ගාලා නෑ මාමේ මං ගැහුවේ නෑ තාත්තේ දැක්කනේ තාත්තේ මටත් ඕනේ පරේ ඉස්කෝල කට්ටක නෙමෙයි තට්ටේම ගන්න පරේ අනේ තාත්තේ එකපාරක් කිව්වනේ කො පරේ එක්ක පුතේ උඹ ඔය බෙකන් එක කපා මුගේ නිවාඩු යනකම් මං ගෙදරටලා හිටියොත් මගේ ජීවිතේ කේදාන්තයක් වෙලා තමයි අතර වෙන්නේ. තාත්තේ මේ අල්ලපු ගෙදර පොඩ්ඩක් ඉස්කෝලේ නිවාඩු වෙන්න කවද්ද? ලබන මාසේ මැදලු බං. මේ පාර මාසෙකටත් වැඩි නිවාඩු. අම්මට සිරියොත් එහෙනම් තාත්තේ මේ මම යනවා මේ ගෙම්බලේ ගෙදර ගිහින් එන්න. සතියක් ගෙදර ඉඳලා එන්න ගේ. මොකද මේ එකපාරම? මම යනවා තාත්තේ. පොඩියෝන් නෙමෙයි පොඩි අක්කෝ මොකෝම එකපාර මෙයාගෙන් දැක්ක වගේ ඔබට උනේ සතියෙන් ඉනවා කියලා ගියාට උඹ සතියෙන් ඉන්නේ නෑ හැබැයි නෑ රටේ සතියෙන් ඉනවා
ඔව් ගිහින් එන්න. නෑ නේ බා යන පොඩි ගමන. මේ ඒක නෙවෙයි. මේ පොඩි වැඩක් තියෙනවා කරමුද? උදේ මට නම් ඇතිලා දින් මම යනවා මේ. හරි මේ ඒක නෙවෙයි. නෑ බෑපන් ඈ ඉක්මනට. ආයි නාව මේක. ඇයි කොහෙද යන්නේ? කොහෙද? කෑල්ලෙන් ගෙදර යන අලුතෙන් කෑල්ලක් සෙට් වුණානේ. සුද මේ මීට වෙලා හිටපන්. හරි ගෙදර කවුරුත් නැන්න පොඩි චැට්ටයක් දාලා එන්න. ඩෝ මේ මට නම් බෑවට අහුවෙන්නේ නැහැ. හරි අයියෝ බය වෙලානේ මං සද්දල එනවා විනාඩියෙන් එනවා. පායනා බා උඹලා එක්කන. පායනා උන් එක්කනන්නේ. තාමුසේ මොකද මෙතන කරන්නේ? ඈ? මට තේම යමන මොකද තාමුසේ මෙතන කරන්නේ? මට කියන යාළුවෙක් බේත් එකක් ගෙනත් දෙනවා කිව්වා. තාමු සුවර්ණය කියන බේත් එකක් කරන්නයි යාළුවෙක් කෙනා දැන් එන මෙතෙන්ට එනවා කිව්වා. තාමුසේ මොකද කරන්නේ? සෙමනීති මේ අත්ත කියන තාමුසේ මොකද කරන්නේ? මට සෙමනි සෙමමයි මට යන්න කියන පල්ලෙය අයියේ මේ බේත් ගෙනාව මේ ඔයා දුන්න ලියුම දුන්න අර කෑල්ල වැඩේ සෙට් ඈ ලියුම දුන්න කැමතිත් කිව්වා හම්බෙන්නත් ඕන කිව්වා නෑනේ ඔව් යයියා වෙලා යනවා මේ ගුණේ අයින් යම්බා යකෝ මොකද මම